Stay Guide, Hotels and Resorts. ඉතිහාසගත කොළඹ ශෛලයේ හෝටලයක් වන කොළඹ 1 යෝක් වීදිය කොළඹ වරාය අසල තමයි අපි මේ රැඳී සිටින්නේ. ඉතින් අපි මේ දැන් පිවිසී ඉන්නේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ වෙතයි. ඉතින් මේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ගැන සඳහන් කරනවා නම් ඉතා පෞරාණික පැරණි ඉතිහාසගත හෝටලයක් වෙනවා. ඉතින් ඒක 1837 දී තමයි මුල්ම බිල්ඩිම සෑදී තියෙන්නේ. ඉතින් 1837 වර්ෂයේදී ඒ කියන්නේ 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය පාලන යුගයේදී තමයි මෙම ගොඩනැගිල්ල ආරම්භ වුණේ. එතකොට මේ බ්‍රිතාන්‍ය පාලන හමුදාව සඳහා බැරක් එකක් විදිහට තමයි මේ ගොඩනැගිල්ල පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරනවා නම් 1873 වර්ෂයේදී නැවත මෙම නේවාසිකාගාරය ඒ කියන්නේ මෙම හමුදා බැරක් එක හොටල් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක ගැන සඳහන් කරනවා නම් 1873 වර්ෂයේම පෙබරවාරි 23 දා සිට ඔක්තෝබර් 27 දා වෙනකම්ම මෙම නේවාසිකාගාර ගොඩනැගිල්ල හොටල් එකක් බවට පරිවර්තනය වීම ආරම්භලා තියෙනවා. ඉතින් මෙම නේවාසිකාගාරය හොටල් එකක් බවට පරිවර්තනය කිරීමට එකල සඳහන් වෙලා තියෙන ඇස්තමේන්තු පවුම් ප්‍රමාණය 2007යි. නමුත් පවුම් 1868ක මුදලකින් මෙම නේවාසිකාගාරය හොටල් එකක් බවට පරිවර්තනය කිරීම ආරම්භී ඇති බව ඉතිහාසගත තොරතුරුවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙම නේවාසිකාගාරය 1837 දී ආරම්භ වී ඇති බවත් නමුත් 1875 නොවැම්බර් 5 වන දින තමයි අපේ මහජනතාවට මෙය ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය කියලා විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේම අර්ධ සුඛෝපභෝගී සුඛෝපභෝගී කාමර 154ක් තිබූ බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ හෝටලය ගැන සඳහන් කරනවා නම් මේක ඉතාමත් පෞරාණික පැරණිතම හෝටලයක් වෙනවා. ඉතින් තවමත් දෙස් විදේශ ජනතාව පැමිණෙනවා. ඒ වගේම නවාතැන් ආගන්තුක සත්කාර ඒ වගේම ලස්සනට මේ හෝටලේ විවිධ ප්‍රසංග කටයුතු ඒ වගේම උත්සව කටයුතු ඒ වගේම විවිධ අමුත්තන්ගේ එකමුතුකමින් ඇතිව මෙම හෝටලේ ලස්සනට තවමත් වර්තමානයේදී අපිට දැක ගන්න පුළුවන්. ඔරියන්ටල් හෝටලේ කාමර 60ක්ද ඒ වගේම උත්සව ශාලාවන් 4ක්ද සම්බාහන මධ්‍යස්ථානයක් වගේම රාත්‍රී සමාජ ශාලාවන් 2ක් වගේම අවන්හල් 2ක්ද සමන්විත වෙලා තියෙනවා. ආචාර්ය ජෝර්ජ් රිසාල් මහතාගේ නමින් එක ස්විස් රූම් එකක් හඳුන්වලා තියෙනවා. ඒ වගේම අනිත් ස්විස් රූම් එක තමයි ඇන්ටන් චෙකෝෆ් මහතාගේ නමින්. ඉතින් 1980 ගණන් වල මේ වර්ෂයේදී මොවුන් දෙදෙනාම මේ හෝටලේ නැවතී සිටි බව තමයි සඳහන් වෙලා තියෙන්නේ.
දැක ගන්න පුළුවන් මේ හෝටලේ විශේෂතා රැසක්. ඒ වගේම මෙම හෝටලේ පෞරාණික පැරණි ඉතිහාසගත හෝටලයක් වෙනවා. ඉතින් ඉදිරියටත් ඔයාලට මේ හෝටලේ විශේෂතා රැසක් දකින්න පුළුවන්. දකුණු ආසියාවේ දර්ශනීය අලංකාර ආවරම් රෙස්ටොරන්ට් එකක් කියලා අපි හඳුන්වනවා. කලින් ආපු විදේශිකයෝ පවා නැවත වරක් ඒගොල්ලන්ත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගෙන් දැනගැනීම අපිට තේරෙනවා මේ එච්චර ඒගොල්ලන්ට මේ විශේෂත්වය මේකේ මොකක්ද කියලා. ඒ විතරක් නෙමෙයි ඩේලි ලන්ච් බුෆේ එකක් යනවා. සාමාන්‍ය ගෙස්ට් කෙනෙකුට ගන්න පුළුවන් විදියට කට්ටිය කැමතිලා ඉන්නවා මෙතනට ඇවිල්ලා මේ ඒගොල්ලන් පොඩි මේ ෆන්ක්ෂන් ගන්න. ඉතින් අපි ඒගොල්ලන්ටත් ඒක කරලා දෙනවා ඒ විදිහට. මොකද මේ ඒ කියන්නේ බර්ත්ඩේ පාටියක් වගේ මේ සාමාන්‍යයෙන් අපි ලොකුවට කියන්නේ ලොකු ගානක් ලොකු ප්‍රමාණයක් 50කට වැඩි වගේ ආවොත් අපිට ෆන්ක්ෂන් හෝල්ස් තියෙනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය බුෆේ එකක් තියෙන්නේ ෆ්‍රයිඩේ සැටර්ඩේ විතරයි. සන්ඩේ ඉඳලා තර්ස්ඩේ වෙනකම්. ඒ අතරතුර ඒ දවස් කීපය අපි අලාකාඩ්යක් කරනවා. ඒ කියන්නේ අපි මෙනු එකේ අපේ තියෙනවා ඉන්ටර්නැෂනල් ෆුඩ්ස් තියෙනවා. ඉතින් ඒක එන්ජොයි කරන්න පුළුවන් මේ දේශීය විදේශීය සංචාරකයන්ට. ඒ විතරක් නෙමෙයි දැන් අපේ ඒකත් එක්කම අපේ රෙස්ටොරන්ට් එකේ බාර් එකක් තියෙනවා. බාර් එකේ කොක්ටේල්ස් යනවා, හැපි අවර් තියෙනවා. අපි සාමාන්‍යයෙන් 6 ඉඳලා 8 වෙනකම් හැපි අවර් එකක් කරනවා. එතනදී බියර් දෙකක් ගත්තොත් එකක් ෆ්‍රී. ඒ බියර් ටික ඒ වගේම කොක්ටේල් එකක් ගත්තොත් කොක්ටේල් එක ෆ්‍රී එක අපි දෙනවා. අනිත් එක බාර් එකේ අපිට ඕගලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් හෝටල් වල තියෙන වගේම හැම ලික් එක ඇපරිටිව්ස් ආඩ් ලික ඒ ටික ඔක්කොම අපේ රෙස්ටොරන්ට් එකේ අරගෙන ඒගොල්ලන් එන්ජොයි කරන්න පුළුවන්. ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලය අවුරුදු 150ක් වැඩි කාලයක් දැන් පවත්වාගෙන යනවා. මෙහිදී ඇත්තටම අපි ආඩම්බර වෙනවා මේ 150 වෙනි සංවත්සරය ගිය අවුරුද්දේ නොවැම්බර් මාස 5 වෙනිදා සමරලා ඉදිරියට අපි විශාල කර්තව්‍යයක් කරන්න බලාපොරොත්තුව තියෙන නිසා මේ හෝටලය තිබිච්ච ප්‍රෞಢත්වය ඒ ආකාරයටම ගෙනියන්න තමයි දැන් අපි නැවත සම්බන්ධ වෙලා ඉන්නේ අපේ කළමනාකාරීත්වයත් එක්ක. ඒ කාලේ මේ ලංකාවට තිබිච්ච හොඳම හෝටලයක් හැටියට තිබිච්ච හෝටලය නිසා මේ තිබිච්ච වැදගත් යයි සම්මත හැම දෙයක්ම පැවැත්වෙන මේ හෝටලේ. එතකොට මෙතන තිබිච්ච සමහර දේවල් අද නැති වෙලා තියෙනවා. ඒවා යථාර්ථයට පත් කර ගැන අනාගතය මේ ආකාරයට ගෙනියන්න තමයි අපේ දැන් සැලැස්ම තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම තව සතියකින් විතර අපි විවෘත කරනවා මේකේ පැරණිතම තිබිච්ච ටැබ් බාර් කියන ආයතනය. ඒ ටැබ් බාර් කියන එක ලෝකයේ ලංකාව වගේම ලෝකයේම ප්‍රසිද්ධ එකක්. එය විවෘත කිරීමෙන් පසුව සති ගණනාවක් පසු කාලෙ අප්‍රේල් මාසෙ විතර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම සුප්‍රසිද්ධව තිබිච්ච බ්ලූ ලෙපර්ඩ් කියන
නයිට් ක්ලබ් එක. ඒක තමයි ලංකාවේ ප්‍රථමම නයිට් ක්ලබ් එක. ඒ නයිට් ක්ලබ් එකත් අපි බලාපොරොත්තු වෙනවා ඕපන් කරන්න. ඒ අනාගතයේ තියෙන පුංචි සලකුණු දෙකක්. ඒ සලකුණු දෙකත් එක්ක වෙනම සන්ධිස්ථානයකට හෝටලයක් අපිට නැවත ගෙනියන්න පුළුවන් වෙනවා අර පරණ අතීතයත් එක්ක. ඒ වගේම දැන් අපි මේ කරගෙන යන වැඩ කටයුතු ටික තව පොඩ්ඩක් තීව්‍ර කරගන්නවා. ඒතර අපේ ටැප්‍රබෙන් ලොන්ච් කියලා එකක් තිබ්බා අද ඒක නෑ. හැබැයි ඒකත් අපි ඔය මේ වකවානුව තුළදීම අපි ටැප්‍රබෙන් ලොන්ච් එකත් අලුතින් නැවතත් යථාර්ථයටපත් කරගන්නවා. ඒකට හාබර් රූම් එක ටැප්‍රබෙන් ලොන්ච් එක රෙස්ටොරන්ට්ස් දෙකක් තත්ත්වයටපත් වෙනවා. ඒපත් වෙලා දවස් 7ෙම විවිධාකාරයේ සංගීත රටාවන් එක්ක ඒ ටැප්‍රබෙන් ලොන්ච් එක සහ හාබර් රූම් කියන ජෙෆ්රි බාවා මහත්තයා විසින් සංකේතවත් වෙන විදිහට ලෝකම ප්‍රසිද්ධව තියෙන ඒ රෙස්ටොරන්ට් එකත් වෙනම ක්‍රියාකාරීත්වයට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආපු කට්ටිය එදා ඉඳන් ආපු කට්ටිය මේක විවිධත්වයක් බලාපොරොත්තු වෙච්ච විවිධත්වයක් අවශ්‍ය වෙන කට්ටිය අදටත් එනවා ඒක මතක් කර. ඒ නිසා අපි විවිධාකාරයේ ආහාර රටාවන් ආපහු නැවත මෙයට හඳුන්වා දෙනවා. උදාහරණයක් හැටියට අපි කියමු ඉන්දියානු ආහාර ඉන්දියන් නයිට් එකක් හදනවා. ඒතොර චයිනීස් නයිට් එකක් සිංගප්පූරියන් එකක්. එතකොට අපිට පුළුවන් අපේම රටේ යාපනයේ උතුරේ තියෙන කට්ටියගේ ආශාවන් එක්ක තියෙන ජැෆ්නා ෆීස්ට් එකක් වගේ එකක් කරන්න. එතකොට ඒ දේවල් වෙනමම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මේ අනාගතයේදී. මම කතා කරන්නේ ඇත්තටම මේ අනාගතයේදී අපි කරන්න තියෙන කර්තව්‍යයන් ගැන. මොකද අතීතය පිළිබඳව විශේෂ විස්තරයක් මීට කලින් දීලා තියෙන නිසා. ඒකම මේ අපි සංකේතවත් කරනවා අපි ඇත්තටම අපි කලා අන්ධ විද්‍යාලයත් එක්ක ලස්සන වැඩසටහනක් අන්ධ ළමුන්ට කෑම බීම දීලා ඒ වගේම වෙසක් උත්සවයේ නිමිත්තෙනුත් මදර්ස් ඩේ කියන එක නිමිත්තෙනුත් ඔය හැම දෙයක්ම වෙනම සංවිධානාත්මකව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට සුපුරුදු පරිදි අනාගතයේදී ඔය අපි කරගෙන යන අනිත් වැඩ කටයුතු මේ අවුරුද්දේ කරා වගේම නත්තල් වලට දෙන සුබ සිද්ධියව වෙනස් විදිහකට කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බ්ලූ ලෙපර්ඩ් එකයි ටැබ්බා එකයි ටැප්‍රබෙන් ලොන්ච් එකයි ඔය තුනක් සමග අනිවාර්යයෙන්ම ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලේ නැත්නම් GOH කියන එක වෙනම සන්ධිස්ථානයකට යනවා කියන එකේ කතන්දර දෙකක් වෙන්නේ ඒ විදිහටම වෙනවා. ඒතකොට ඒකත් එක්ක අපි මේක අපි කියනවා අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන රීලොන්ච් එකක් වෙනවා කියලා මුළු හෝටලේටම. ඒ කතන්දරේ ඇත්තටම සිද්ධ වෙනවා. තව පැත්තක් මට මෙතන පොඩ්ඩක් මතක් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මේකේ තියෙන පහසුකම් දැනට තියෙන පහසුකම් හැටියට තියෙන්නේ ඔය රෙස්ටොරන්ට් එක තියෙනවා. ස්පා එකක් තියෙනවා අපිට එච්චරයි. අපි ඉදිරියේදී තව පහසුකම් ගොඩාක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකට ජිම් එකක් අවශ්‍යතාවයක් තියෙන හෝටලයක් වුණාම ඒතර ජිම්නේසියම් එකක් හඳුන්වා දෙන්න. එතකොට සැලෝන් එකක්, එතකොට ෆුඩ් ස්පා එකක්, ඊට අමතරව මිනිස්සුන්ට විනෝදාත්මක ඉන්න විදිහට මේ යෝක් ස්ට්‍රීට් කියන මේ වීදිය, මේ හෝටලේ තියෙන වීදිය හැම වීකෙන්ඩ් එකකටම ඉස්සෙල්ලා තාමත් කාර්ය බහුර වෙන ආකාරයට වෙනම ෆීස් එකක් වගේ ලෑස්ති කළා අපි හදනවා මේක තනිකරම සැනකිලි ස්වරූපයක් වෙන තත්ත්වයට හදන්න ඔක්කොම තියෙන යටිතල පහසුකම් ලෑස්ති කරගෙන යනවා ඒකට. ඒකට මේ ටැබ්බා ඕපනින් එක තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ඊළඟ දවස් 10 ඇතුළත. ඒකේ හැදෙනවා ඇතුලේ ගවර්නර්ස් මයික් කියලා වෙනම දෙයක්. ඒක හැමෝටම එන්න පුළුවන් තැනක් වෙන එකක් නෑ. සමහර විට අපි ඒක මෙම්බර්ස්ලට සීමිත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මේ ටෙරස් එක සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇවිදින ටෙරස් එක එතනට අපි දානවා ග්‍රෑන්ඩ් ටෙරස් කියලා නමක් දාලා ඒක වෙනම තැනකට තියෙනවා. එතකොට මේ ඒ ග්‍රෑන්ඩ් ටෙරස් එක ඒක හරියට සිංගප්පූරුවේ වෙන්න පුළුවන්, ජපානයේ වෙන්න පුළුවන්, ඇමරිකාවේ වෙන්න පුළුවන් ඕනම රටක තියෙනවා මේ විදිහට ඒ විදිහට හදලා මිනිස්සුන්ට බොහොම සප්පාසුව සාමාන්‍ය විදිහට ඉඳගෙන කෑම බීම අරගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙන කර්තව්‍යයක් විදිහට ඒකත් ලෑස්ති කරනවා. මේ විදිහට විවිධත්වයක් හඳුන්වා දීමත් සමගම ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලේ තිබිච්ච ඓතිහාසික ප්‍රෞಢත්වය අපි ක්‍රමක්‍රමයෙන් මේකට ගෙනල්ලා මේක ආමර 100ක මිනිස්සුන්ට දැනෙන, මිනිස්සුන්ට ආස හිතෙන, මිනිස්සුන් ආවොත් කවුරු හරි නැවතත් එන්න ඕනේ කියන තත්යකට
කියන විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි සෑදී පැහැදී ඉන්නවා. ඒ පිළිබඳව ඔබ සෑම දිනාටම අපි ආරාධනා කරන අවශ්‍ය වෙලාවට ඕනම වෙලාවක මෙතන ඇවිල්ලා මේක බලන්න කියලා. බොහොම ස්තුතියි.